ආයුබෝවන්. ජපුට බාහිර උපාධි සඳහා කලා උපාධියට මානව විද්‍යාව තෝරාගත යුත්තේ ඇයි? කියන ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මම මුලින්ම මාව කවුද කියලා හඳුන්වලා දෙන්නම්. මගේ නම මාධව මුණසිංහ ආරච්චි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම විශේෂවේදී උපාධියක් අරගෙන ඉන්න අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ ව්‍යාපෘතියක කැනීම් නිලධාරියා වශයෙන් කටයුතු කරනවා. ඉන් අනතුරුව පුද්ගලික ආයතනයක ශාඛා කළමනාකරුවෙක් විදියටත් සේවය කරලා වර්තමානයේදී රජයේ පාසල් ගුරුවරයෙක් විදියට සේවය කරනවා. මේ තමයි මගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් කොහොමද කියන එක. මේට අමතරව තිලින මුතුනායක බාහිර උපාධි පීඨයත් එක්ක 2022 අධ්‍යයන වර්ෂයේ ඉඳලා මේ දක්වාම මානව විද්‍යාව සහ IT කියන විෂය ඒකකයන් උගන්වමින් එනවා. දැන් 2026 අධ්‍යයන වර්ෂයටත් මානව විද්‍යාව සහ IT කියන විෂය ඒකකයන් ඉගැන්වීමේ බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. නමුත් මේ මේ වීඩියෝ එකෙන් මම මුලින්ම පැහැදිලි කරන්නේ මානව විද්‍යාව කියන විෂය ඇයි අපි හදාරන්න ඕන කියන එක. මුලින්ම මේ විෂය මොකක්ද කියන එක මම පැහැදිලි කරන්න. ඇත්තටම මානව විද්‍යාව කියලා කියන්නේ මිනිසා පිළිබඳ පූර්ණ වශයෙන්ම විද්‍යාත්මකව සිදු කරන හැදෑරීමක්. මේ විෂය එකකයේදී විවිධ සංස්කෘතීන්ට විවිධ ජාතීන්ට ආගම්ට ගරු කිරීම වගේම මේ ලෝකයේ විශ්වයේ ජීවයේ ආරම්භය හරි අපූරු කතාංග වලින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. යටින් කියපු මේ විවිධත්වය ජීවීන්ගේ විවිධත්වය ආගමික ජාතීන්ගේ සහ සංස්කෘතික කියන විවිධත්වයක් ලෝකේ නැති වුණා නම් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න මුළු ලෝකෙම නිල් පාටයි කියලා. ඕගොල්ලෝ අපි හැමෝම නිල් පාටයි. එතකොට අපිට වෙනසක් පේන්නේ නැහැ. නමුත් අපි දකිනවා ලෝකේ හැම රටවල් විවිධ සංස්කෘතික අංග තියෙනවා. මේක හරි විවිධයි. ඉතින් ලෝකේ ඒ සංස්කෘතිකාංග තියෙන නිසා ඒවයි වර්ණවත්භාවය නිසා ලෝකේ හරි අපූරු අලංකාර ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැති වුණොතින් තමයි මේ ජාතිවාදී අර්බුද, ආගම්වාදී අර්බුද, එහෙම නැත්නම් රටවල් අතර තියෙන අර්බුද වර්තමානයේ ඇති වෙලා තියෙන මේ ගෝලීය අර්බුදයටත් හේතුවක් බවට පත් වෙලා තියෙන මෙන්න මේ තත්ත්වයන්. ඉතින් යටත් විජිත සමයේ ඉඳලා මේක විෂයක් විදියට වර්ධනය වුණත් මේ විෂය ඇත්තටම ගත්තොත් මානව ශිෂ්ටාචාර වලටත් එපිටට යන. එහෙම නැත්නම් ලෝකයේ ආරම්භය, ඒ කියන්නේ පෘථුවියේ ආරම්භය, ඉන් එපිටටත් ගිහිල්ලා විශ්වයේ ආරම්භය, විශ්වයේ මුල ඉඳලම අපි ඉගෙනගෙන එන කතන්දරයක් තමයි මේකේ තියෙන්නේ. සමාජීය ජීවියෙක් වශයෙන් එහෙම නැත්නම් මිනිහෙක් වශයෙන් මානවයා වශයෙන් මුළු ලෝකයත් එක්ක කොහොමද අපි ගනුදෙනු කරන්නේ විවිධ ජන සමාජයන් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද රටේ ලෝකයේ සමාජයේ ජීවත් වෙනකොට මානව විද්‍යාව කොයි ආකාරයකටද උපකාරී වෙන්නේ කියන කාරණා ගණනාවක් අපිට මේකෙන් හදාරන්න හැකියාවක් තියෙනවා. විචිත්‍රත්වය එහෙම නැත්නම් විවිධත්වයට ගරු කරන්න කියන කාරණාවන් සඳහා තමයි මේ විෂය ඒකකය ලෝකයට එහෙම නැත්නම් විද්‍යාර්ථයන්ට හඳුන්වලා දෙන්නේ. මානව විද්‍යාව කියන විෂය ඒකකය ඇත්තටම ඕගොල්ලෝ හැමෝටම නැවුම් අලුත් විෂය ඒකකයක්. ඒකට හේතුව පාසල් විෂය ධාරාවේදී නැහැ. නමුත් උපාධි මට්ටමේදී හමු වූ නිසාම හිතන්න එපා මේක හරි අමාරු අසීරු විෂයක් කියලා. ඇත්තටම උපාධියක් හදාරනවා නම් මානව විද්‍යාව හැදෑරිය යුතුමයි කියලා මම විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි මොකද ලෝකයේ තියෙන සෑම සියලු ඒකකයකම මූල බීජය තමයි මානව විද්‍යාව. අනිත් හැම විෂයක්ම මානව විද්‍යාවේ උපවිෂය ශේෂ්ත්‍රය. තමයි අපි මානව විද්‍යාව වර්ග කරන්නේ. ඉතින් මිනිසා කියලා කියන්නේ සත්ව ලෝකයේ සමාජිකයෙක්. සංස්කෘතිය කියන සුවිශේෂී ලක්ෂණයක් මිනිසාට උරුම වෙලා තියෙනවා. මේ සංස්කෘතිය කියන ලක්ෂණයත් එක්ක ඈත අතීතයේ ගල් යුගයේ ඉඳලම මානවයා අද වෙනකොට අභ්‍යවකාශ ජය ගන්න විශ්වය ජය ගන්න ස්ථානයට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ගමන් මගේදී ජීවයේ පදනම
අපි කියනවා වර්ණ දේහ. එහෙමත් නැත්නම් DNA. මෙන්න මේ අණුවේ ඉඳලම අපි විග්‍රහ කරනවා. ඒකට හිතන්න එපා මේක ජීව විද්‍යාත්මක කොටස් ගණනාවක්ම තියෙනවා කියලා. ඔව් කොටස් ගණනාවක් තියෙනවා. නමුත් ඒක එච්චර අසීරු අමාරු නෑ. හරි අපූරු කතන්දරයක්. අ, අපි දන්නවා මව් කුසේ ඉඳලා ජීවියෙක් එළියට එනවා වගේම තමයි ඒ ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් ඒකාබද්ධ වීමෙන් වර්ණ දේහ ඒකාබද්ධ වීමෙන් ජීවියෙක් නව ජීවියෙක් ඇති වෙච්ච තැන ඉඳලම ඒ විතරක් නෙමෙයි වැදගත්ම කාරණාව තමයි විවාහ වෙන අවස්ථාව. මෙන්න මේ විවාහ වෙන අවස්ථාවේදී ගොඩ දෙනෙක් බලන දෙයක් තමයි පොරොන්දම් කියන කාරණාව. නමුත් හැබැයි පොරොන්දමට වැඩිය රුධිර ගැලපීම කොයිතරම් වැදගත්ද කියන කාරණාව අපි සොයලා බලන්න ඕනේ. අපි දන්නවා මිනිස්සුන්ගේ රුධිර ගණන A ගණය, B ගණය, AB සහ O කියලා වර්ග ගණනාවක්ම තියෙනවා. මෙන්න මේ රුධිර ගණ විවාහයට කොයි විදියකටද බලපාන්නේ? පසුව පෞල් ජීවිතයේදී දරුවන් උත්පත්තියට මේ රුධිර ගණන කොයි විදියට බලපායිද? මෙන්න මේ වගේ හරි අපූරු කරුණු කාරණා ගණනාවක්ම අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විෂය උපාධියක් විදියට හදාරලා අවසන් වුණාට පස්සේ ඔබට මොන වගේ රැකියාවලටද යන්න තියෙන්නේ? මුලින්ම හැමෝම බලාපොරොත්තු වෙන ගුරු වෘත්තිය ගැන කියලින්නම්. ගුරු වෘත්තිය ගැන කතා කරොතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම මානව විද්‍යා අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධානීන් සහ ආචාර්ය මහාචාර්යවරු ඒකාබද්ධ වෙලා අධ්‍යාපන අමාත්‍යාංශ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ආදියට දන්වලා තියෙනවා සහ ඒ ඔස්සේ රැකියා ගත වෙලත් තියෙනවා ගුරු වෘත්තියට ප්‍රවිෂ්ඨ වෙලත් තියෙනවා මානව විද්‍යා උපාධිය හදාරපු දරුවන්ට එහෙම නැත්නම් විද්‍යාර්ථයන්ට උපාධිධාරීන්ට හැකියාවක් තියෙනවා අනිවාර්යෙන්ම පාසල් විෂය ධාරාවේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය ඒකකය ඉගැන්වීම සඳහා. මේක ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් විෂය ධාරාවටත් ඇතුළත් වීමට නියමිත විෂය ඒකකයක්. ඒ නිසා අනිවාර්යෙන්ම මානව විද්‍යාව හදාරපු උපාධිධරයෙක් ඒ සේවයට බඳවා ගැනීමේ හැකියාවක් තියෙනවා සහ සුදුසුකමක් තියෙනවා. මේක විතරද? මීට අමතරව රාජ්‍යංශය ගත්තොතින් ලංකාවේ සියලුම අමාත්‍යංශවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාරය, ඒ කියන්නේ කෞතුකාගාර දෙපාර්තමේන්තුව ඇතුළු මානව වංශ විද්‍යාව තියෙන සෑම ආයතනයකම මහජන සම්බන්ධතා නිලධාරී, මානව වංශ නිලධාරී, මානව වංශ විද්‍යාඥයින් කියන තනතුරු ලබා ගැනීමට හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අධිකරණ වෛද්‍ය නිලධාරී කියන තනතුරට ලබා ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඒකට හේතුව තමයි මානව විද්‍යාවේ තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන කොටස තියෙන්නේ. ඒ හරහා ඒ කියන්නේ ෆොරෙන්සික් ආකියොලොජි, ෆොරෙන්සික් ඇන්ත්‍රොපොලොජි කියන කාරණා දෙකම මෘතෝප එහෙම නැත්නම් මෘතදේහ සම්බන්ධ මානව විද්‍යාව දෙන්නේ මේ විෂය ඒකකය තුලම. ඒ කියන්නේ හදිසි මරණයක් ගොඩ ගැනීම, හදිසි මරණයක් විමර්ශනය කිරීම, ඒ වගේ ස්ථානවලට යන්නත් ඒ විෂය ඒකකය හදාරලා තිබීම හේතුවක් බවට පත් වෙනවා. ඒක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් හදාරීමේ හැකියාවකුත් තියෙනවා අධිකරණ වෛද්‍ය විද්‍යාව අධිකරණ මානව විද්‍යාව කියන කොටස් ටික. මේ හරහා අපිට හැකියාවක් ලැබෙනවා මිනිස් ඇට කැබැල්ලක් අරගෙන ඒ ඇට කැබැල්ල පිරිමියෙක්ගේද ස්ත්‍රියකද කියන කාරණාව පවා අපිට හඳුනගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ කාරණා විතරක්ම නෙවෙයි වෘත්තීමය වශයෙන් ගත්තොතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් ලංකාවේ තානාපති කාර්යාල එහෙම නැත්නම් අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ සංවිධානවලත් මේ සංස්කෘතික නිලධාරී කියන තනතුර ලබා ගැනීමට මේක හේතුවක් වෙනවා. ඒ වගේම අමාත්‍යංශවලත් මේ සංස්කෘතික නිලධාරී කියන තනතුරට ඒක හේතුවක් බවට පත් වෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ රේඛීය අමාත්‍යංශ වල වෘත්තීන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේක ලංකාවෙනි. ඉන් අනතුරුව විදේශ රටවල් වල මොනවද තියෙන්නේ?
එතකොට අපි ගත්තොත් NGO ආයතන එහෙම නැත්නම් රාජ්‍ය නොවන සංවිධානක ගත්තොත් ඒ අයගේ තියෙනවා සමීක්ෂණ ආයතන. විවිධ නිෂ්පාදන, විවිධ සංස්කෘති, විවිධ සමාජයන් කොහොමද හැසිරෙන්නේ, විවිධ නිෂ්පාදනවල උපයෝගීතාවය, ඒ හරහා පාරිභෝගික නැඹුරුව කොහොමද, මෙන්න මේ කියන දේවල් සමීක්ෂණය කරන ශේෂ්ත්‍ර සමීක්ෂණ නිලධාරීන් විදියටත් මේක පත් කරගන්නවා. ඒ සඳහා සුදුසුකමක් තමයි මානව විද්‍යාව හදාරලා තිබීම. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංස්කෘතික නිලධාරීන් කියන තනතුරත් ඒ වගේම මානව විද්‍යාවේ තියෙනවා විෂය එකකයක් ප්‍රිමාටා ඇන්ත්‍රොපොලොජි කියලා, ප්‍රිමටොලොජි කියලා අපි කියනවා. කියන්නේ වානර මානව විද්‍යාව කියලා. අපි දන්නවා මිනිසා පැවතෙන්නේ වානර පරම්පරාවන් වලින් කියලා. ඉතින් ඒ පරම්පරාවන් වලින් පැවතෙන මානවයා පිළිබඳ ඒ සත්ව විශේෂ ආශ්‍රයෙන් නවතොරතුරු ජනනය කරගන්න පර්යේෂණ සිද්ධ වෙනවා. අදටත් ලෝකේ එම පර්යේෂණ කණ්ඩායම් සමග ඒකාබද්ධ වෙලා තමන්ගේ පර්යේෂණ සිදු කරන්නත් ඒ ඔස්සේ පශ්චාත් උපාධි හදාරන්නත් හැකියාවක් තියෙනවා. දැන් මානව විද්‍යාව හදාරපු අයට පශ්චාත් උපාධි හදාරන්න පුළුවන්ද? ඔව්, අනිවාර්යෙන්ම පුළුවන්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල වලින් පශ්චාත් උපාධි හැදෑරීමේ හැකියාවක් තියෙනවා. මානව විද්‍යා අධ්‍යනාංශ තියෙන සෑම පශ්චාත් උපාධි පවතින ආයතනයකින්ම විශ්වවිද්‍යාලයකින්ම මේ පශ්චාත් උපාධි හදාරන්න පුළුවන්. ඒ කියන්නේ මුලින් ඔබ හදාරන ප්‍රථම උපාධිය එහෙම නැත්නම් ශාස්ත්‍රවේදී උපාධියෙන් අනතුරුව ශාස්ත්‍රපති උපාධිය, එහෙම නැත්නම් විද්‍යාපති උපාධියක්, ඊට පස්සේ දර්ශනපති, දර්ශන ශූරී, එහෙම නැත්නම් PhD දර්ශන විශාරද කියන උපාධියත් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අද වෙනකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම අපේ සමකාලීනයන් ගණනාවක්ම ආචාර්ය උපාධිය අරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම දේශකවරු විදියට කටයුතු කරනවා. ඉතින් මේ මානව විද්‍යාව බාහිර උපාධි හදාරලා දේශනය එහෙම නැත්නම් කතිකාචාර්යවරයෙක් වෙන්න හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම හැකියාවක් තියෙනවා. ඒ සඳහා ඔබේ අනිකුත් සුදුසුකම් ටිකත් සම්පූර්ණ කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි යෝජනා කරන්නේ ෆස්ට් ක්ලාස් එකක් තියෙන්න ඕනේ. බාහිර උපාධිය උනත් ඔබට ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා නම් ඒ හරහා, ඒ කියන්නේ පළමු පෙළ පන්ති සාමාර්ථයක් තියෙනවා නම් ඒ හරහා මේ කටයුතු වලට යන්න පුළුවන්. ඒ කියන්නේ ශාස්ත්‍රවේදී උපාධිය අවසන් වුවහම ශාස්ත්‍රපති උපාධියක්, විද්‍යාපති උපාධියක් හදාරලා තමන්ගේ ක්වොලිෆිකේෂන්ස් බිල්ඩ් අප් කරගන්න ඕනේ, වැඩි දියුණු කරගන්න ඕනේ. සුදුසුකම් වැඩි දියුණු කරගෙන තිබුණොත් ගැසට් වෙන අවස්ථාවක අනිවාර්යයෙන්ම ඒ කාර්යය සඳහා එහෙම නැත්නම් ඒ වෘත්තියෙන් සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලවල, ලන්ඩන් විශ්වවිද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ආදී විශ්වවිද්‍යාලවලත් මේ වගේ පශ්චාත් උපාධි හදාරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පුළුල් විශේෂ ක්ෂේත්‍රයක් තමයි මානව විද්‍යාව කියලා කියන්නේ. ඉතින් හරි අපූර්වට මානවයාගේ වංශ කතාව මුල මැද අග හරි අපූර්ව කතන්දරයක් ඔස්සේ ආකර්ශනීය විදියට ඉගෙනගෙන මේ සමාජයේ පවතින ගැටලු, දේශපාලන ගැටලු, ආර්ථික ගැටලු, මේ හැම දෙයකටම විසඳුම් හොයන්න ඉන්න පුද්ගලයෝ තමයි මානව විද්‍යාඥයෝ. ඉතින් එවන් මානව විද්‍යාඥයෙක් බිහි වෙන්න ඕගොල්ලොත් අදිෂ්ඨාන කරගන්න. ඒ හරහා මේ මානව විද්‍යාව කියන විෂය එකකය හදාරන විද්‍යාර්ථයෙක් බවට පත් වෙන්න නම් ඔබ මානව විද්‍යාව තෝරගන්න කියන සිහිපත් කිරීමත් එක්ක මම මේ කෙටි වීඩියෝ නවත්තනවා. එහෙනම් හැමෝටම තමන්ගේ උපාධි සිහිනය යථාර්ථයක් වේවා කියලා තිලන මුතුනායක බාහිර උපාධි පීඨයෙන් මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ අනාගතයක්, ජයග්‍රාහී හෙට දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.